හරි. ඒතර යහපත් බලපෑම් ටික හරි. හරිනේ. ඊළඟට අයහපත් බලපෑම් ටිකට එමු. ඒතර පුතේ සමාජ මාධ්‍යයේ යහපත් බලපෑම් ටික මෙන්න තියෙනවා. මේක නෝට් එකක් විදියට හදාගන්න. ඊළඟට අයහපත් බලපෑම්. අර වගේම හතරවෙනි පාඩමේ නෝට් එක විදිහට ලියාගන්න. සමාජ මාධ්‍යයේ අයහපත් බලපෑම් හතරක් තියාගත්තා නම් ඇති අපිට. අර වගේම chart එකක් දාගත්තා. බලපෑමයි උදාහරණයයි. නම් මෙතන අයහපත් බලපෑම මෙතන උදාහරණය හරි. අපිට ගන්න පුළුවන් මෙහෙම. ගැඹුරු සමාජීය කම්පන ඇතිවී. ළමයි අපි ගත්තොත් අර අරගලේ වෙලාවේ ගෙවල් ගිනි තියෙන සීන් එකක් එහෙම ආවේ. Facebook එකෙන් ලයිව් පෙන්නනවා මෙන්න අපිට ගහනවා මෙන්න මහින්දයා ගහනවා නාකිමයිනා ගහනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ ළමයි ගහන්න ආපේ උන්ට පාරේ නෙවුම් ගහනවා ගමේ ඉන්නේ උන් ගහනවා. ගමේ മന്ത്രിගේ පොහොට්ටුවේ മന്ത്രിගේ ගේ ගිනි තියෙනවා. ඒකට මුළු නේද රටම පාර්ලිමේන්තු മന്ത്രി කෙනෙක්ට ගහලා මැරුවා. මුළු රටේම යම් කිසි ගැටලුවක් ඇති වුණා. එතකොට එන අපිට ගන්න පුළුවන් මෙහෙම උදාහරණයක්. Facebook සජීවී විකාශයන් හරහා Facebook live වලින් ප්‍රචණ්ඩත්වයේ වර්ධනය වෙනවා වයලන්ස් ප්‍රචණ්ඩත්වයේ වර්ධනය වීම. ඒක හරහා ගැඹුරු සමාජීය කම්පනයක් නැති වෙන්න පුළුවන්. වර්ධනය වීම ප්‍රචණ්ඩත්වයේ වර්ධනය වීම. ඊළඟට පුද්ගලයා තනි වෙනවා ළමයි. අර අකට මැප් එක වුණාට පස්සේ අපි දන්නේ එනවා ඔය ගෙවල් වලත් එහෙම ඇති ඔය මේ එනවා පන්දි ගිහලා එනවා. අරද පොඩ්ඩක් ගෙදර මිනිස්සුත් එක්ක hina වෙනවා. ඇඟපත හොදගෙන එනවා කනවා කාමරේට වදිනවා. අය පහවදා උදේ නැගිටලා ලැට් එකට යන්න තමයි එළියට එන්නේ. එතකන් ඉන්නවා ගල් ගුහාවසට වෙලා. හරිද? අන්න ඒ වගේ. දන්නේම නැත හුදේකලා වෙලා. පුද්ගලයා හුදේකලා වීම හා ඒ හරහා පුතේ මානසික පීඩනයන්ට ලක් වෙන්න පුළුවන්. එහෙම එකක් තමයි අර අතිශය පෞද්ගලික ඡායාරූප වගේ දේවල් සමාජ මාධ්‍ය තුල කාන්දු වීම. එන FB තුල Facebook තුල අතිශය පුද්ගලික ඡායාරූප කාන්දු වීම. යාළුවන්ට මුණ දෙන්න බෑ, ගෙදෙට්ට මුණ දෙන්න බෑ, ඉස්කෝලේ යන්න බෑ. ඔය වගේ තත්ත්වයන් තියෙනවා. හරිද? ඊට පස්සේ අලමයි ව්‍යාජ ගිණුම් මේකත් ඉතා ප්‍රසිද්ධ නරක බලපෑමක් නේද? ව්‍යාජ ගිණුම් පැවතීම fake accounts. තමන්ගේ ෆොටෝස් දාලා නම ඔය ඒවන්නේ please report this කිය ෆොටෝ එක අපේ නම වෙන එකක් කි. එහෙනම් ඒකටත් අපිට Facebook ගන්න පුළුවන්. Facebook තුල ව්‍යාජ ගිණුම් හරහා චරිතයට හානි වෙන්න පුළුවන්. උදාහරණයක්. චරිතයට හානි වී. තව උදාහරණයක් තව පොයින්ට් එකක් ගමු අපි. මාර්ගගත රැවටීම් වලට ලක්වීම. කලාකාරයෙක්ට එහෙම ළමයි අසාධ්‍ය වෙලා ඉස්පිරිතාල නැවැත්තුවොත් මෙන්න යකෝ මේ මිනිස්සයා නැති වෙලා කියලා එනවා Facebook එකේ. ඒ මිනිස්සයාගේ නෑදෑ પરම්පරාව මොකද කරන්නේ? මෙන්න මෙහි මිනිස්සයා නැති වෙලා නැහැ බොරු ප්‍රචාර කරන්න එපා අපි කනගාටු වෙනවා කියලා දානවා Facebook එකේ නෝටිස්. හරිද? අන්න ඒ වගේ තත්ත්වයක්. මාර්ගගත රැවටීම් වලට ලක් වෙනවා. එහෙනම්
අපි ගමු රටේ දැන් ආර්ථික අර මේ ළඟදී තෙල් පොලින් තිබ්බේ අරම අපි ඊශ්‍රායලේ ඉරානයේ ඇමරිකාවේ ගහ ගන්නකොට මොකද්ද මන් දන්නේ සමුද්‍ර සංධියක් වහන්න යනවා ඉරානෙන් එතකොට තෙල් එන්නේ නැහැ වගේ නිවුස් එකක් ගියා මෙන්න අපේ උන් ටික දවස් දෙකක් විතර තෙල් පොලිමි තෙල් නැති වෙයි කියලා හිතුවා අන්තිමේදී පෙට්‍රෝලියම් එකට සිද්ධ වුණා එහෙම මගුලක් නැහැ මේ ගෙවල් වල ඵලයල්ල කියලා නෝටිස් එකක් දාන්න එතකොට රටේ ආර්ථික සමාජ කරුණු ගැන ව්‍යාජ පුවත් සංසරණය වෙනවා සමාජ මාධ්‍ය තුල ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම රයිට් නම් ඔන්න කතන්දරේ එතකොට සමාජ මාධ්‍යයේ නරක බලපෑම් ටික එහෙනම් නැවත අපි මුලට ආවොත් අපි පුතේ නව මාධ්‍යයේ ලක්ෂණ කතා කළාද ඊයේ ඉතුරු වෙච්ච ටික වේගවත් සංදේශකරණය සහ දත්ත සංචිතකරණය එතකොට වේගවත් සංදේශකරණය කිව්වේ නව මාධ්‍ය හරහා දත්ත පුළුල්ව නම්‍යශීලීව වේගවත් වූ මාරුවට තියෙන හැකියාව නව මාධ්‍ය වල ලක්ෂණ ඔක්කොගෙම ප්‍රතිඵලය අපි ඊයේ කතා කරපු නව මාධ්‍ය වල ලක්ෂණ ගත්තොත් ඒ සියල්ලගේම ප්‍රතිඵලය තමයි වේගවත් සංදේශකරණය. ඉතින් මෙයාට එහෙම විශේෂත්වයක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ඊමේල් විද්‍යුත් පෑල හරහා පණිවිඩ හුවමාරුව ගන්න පුළුවන්. දත සංචිතකරණය කියන්නේ ලබා ගන්නත් පරිශීලනය කරන්නත් අප්ඩේට් කරන්නේ කියන්නේ යාවත් කල්න කිරීමත් පහසු වෙන විදිහට පරිගණක විධික්‍රම හරහා දත්ත ගබඩා නිර්මාණය කරන එක විශේෂත්වය තමයි එක කියන්නේ තනි විධානයක් කරා එක ක්ලික් කිරීමකින් විශාල සංකීර්ණ දත්ත ප්‍රමාණයක් පහසුවෙන් හසුරවන්න පුළුවන්. ෆයිල් වල ලියාගෙන පොත් වල ලියාගෙන දත්ත හොයනවා වගේ නෙමෙයි. වෙබ් අඩවියකින් විභාග ප්‍රතිඵල පරීක්ෂා කරන එක ක්ලවුඩ් කම්පියුටිං වලාකුළු පරිගණක වගේ දේවල් උදාහරණ විදිහට ගත්ත හැකි. ඊළඟ දෙවෙනි ප්‍රශ්න විදිහට අපි කතා කළා මාධ්‍ය සාක්ෂරතාවයේ ප්‍රයෝජන. ප්‍රයෝජන කිව්වත් එකයි, වැදගත්කම් කිව්වත් එකයි, අවශ්‍යතාව කිව්වත් එකයි. W ජේම්ස් පොට ප්‍රයෝජන තුනක් ඉදිරිපත් කළා. විවිධ මාධ්‍ය සංදේශ ලබා ගැනීමේ රුචිය වැඩි වීම, මානසික චර්යා පද්ධතිය පාලනය කරගත හැකි වීම, මාධ්‍ය පාලනයට බලයක් ලැබී. එතකොට පුතේ මම මේ නැවත කියන්නේ මේ රෙකෝඩින් එකේ යම් කිසි ගැටලුවක් තිබුණොත් ඒක මොනවද කලේ කියලා මේ අදින්න බැරි වෙච්ච කට්ටියට පැහැදිලි කරන්න. එතකොට මේ නෝට් බලාගෙන වීඩියෝ එක පෝස්ට් කරමින් නෝට් එක හදාගන්න. මේ ඇවිල්ලා 6 වෙනි පාඩම, නව මාධ්‍ය ලක්ෂණ 4 වෙනි පාඩම. එතකොට අපි එකින් එක පැහැදිලි කළා. වේද මාධ්‍ය සංදේශ ලබා ගැනීමේ රුචිය වැඩි වෙනවා කියන්නේ මාධ්‍ය හරහා ලොකු තොරතුරු ප්‍රමාණයකට විශාල තොරතුරු ප්‍රමාණයකට අපිව නිරාවරණය කරනවා. අපිට තොරතුරු ගොඩක් ලබා දෙනවා. ඒත් මාධ්‍යවල හිමිකරුවන්ගේ අවශ්‍යතාවය පුද්ගලයාව ඒ මාධ්‍ය විතරක් එයාලගේ channel එක විතරක් බලන තත්වයට පත් කරගන්න එක. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ එක උපක්‍රම පාවිච්චි කරනවා, තෑගි දෙනවා, සංචාර සංවිධානය කරනවා. දියුණු මාධ්‍ය සාක්ෂරතාවයක් නැති පුද්ගලයා මේ උපක්‍රම වලට අහු වෙලා ඒ channel එක විතරක් බලන තත්වයට පත් වෙනවා. ඒ හරහා මාධ්‍ය හිමිකරුවන්ගේ අයිතිකාරයන්ගේ වාණිජ අරමුණු, ලාභ ලැබීමේ අරමුණු, වාණිජ අභිලාෂ ඉෂ්ට වෙනවා. එයාලගේ ව්‍යාපාරයේ තියෙන අවදානම අඩු වෙනවා. පුද්ගලයාගේ තෝරා ගැනීම, පුද්ගලයාගේ දැනුම සීමා වෙනවා. පුද්ගලයාගේ දැනුම සීමා වීම, තෝරා ගැනීම සීමා වීම පුද්ගලයාට නරක බලපෑමක් ඇති කරන නිසා ඒ අයහපත් බලපෑමෙන් අත් මිදෙන්න මාධ්‍ය සාක්ෂරතාවය වැදගත් වෙනවා. එන්න දිනවා නෝට් එක මේක 6 වෙනි පාඩම. මාධ්‍ය සාක්ෂරතාවයේ ප්‍රයෝජන කියලා දාලා W ජේම්ස් පෝටර් කියලා දාලා මේ තුන ලියලා ඊපස්සේ මේ නෝට් එක හදාගන්න. ඊළඟට අපගේ මානසික චර්යාව. මානසික චර්යාව කියන අපේ ස්ව කේන්ද්‍රය නැත්තම් ස්ව පතය. ඒ කියන්නේ මාධ්‍ය පාවිච්චි කරන්න අපේ යොමු කරන ඉලක්ක සහ අරමුණු. ඔයා ඕනම මාධ්‍යයක් පාවිච්චි කරන්න මොකක් හරි ඉලක්කයක් අරමුණක් ඉෂ්ට කර ගැනීම වෙනුවෙන්. එහෙනම් මාධ්‍ය හිමිකරුවන්ගේ අවශ්‍යතාවය තමයි එයාලට ඕන විදියට අපි හිතන පතන විදිය පාලනය කරන එක. ඔවුන්ගේ අරමුණු අනුව පුද්ගලයාගේ ස්ව කේන්ද්‍රය පාලනය කිරීම තමයි මාධ්‍යයේ අරමුණු. පුද්ගලයාට අහු වුණොත්, පුද්ගලයාට නැතු වුණොත් පුද්ගලයාගේ කැමැත්ත, ඒ කියන්නේ රුචිය, එයා ජීවිතයේ මූලිකත්වය ලබා දෙන දේවල්, ප්‍රමුඛත්වය, එයාගේ අවබෝධය, සවිඥානිකත්වය, එයා හිතන පතන විදිය, දෘෂ්ටිවාද මේ හැමදේම පාලනය කිරීමේ හැකියාව මාධ්‍යයට ලැබෙනවා. මාධ්‍යට ඕන විදිහට අපි දේශපාලන තීරණ ගන්නවා. මාධ්‍යට ඕන විදිහට අපි පරිභෝජන රටාව ගොඩනගා ගන්නවා. මාධ්‍යට ඕන විදිහට අපේ ජීවිතේ ප්‍රමුඛතා, අවශ්‍ය මොනවද, අවශ්‍ය නැත්තේ මොනවද කියලා තීරණය කරන්න උත්සාහ කරනවා. අන්න එතකොට පුතේ ඒක නරක බලපෑමක්. ඒ නරක බලපෑමෙන් අත් මිදෙන්න මාධ්‍ය සාක්ෂරතාවය ඕනි. උදාහරණයක් මාධ්‍ය වලින් අපිට ප්‍රොමෝට් කරන, ප්‍රවර්ධනය කරන කෘත්‍රිම අවශ්‍යතා අඳුර ගන්න ඕනි. ඒතර අපේ පරිභෝජන රටාව අපිට ඕන විදිහට ගොඩනගා ගන්න පුළුවන්. මාධ්‍යට ඕන විදිහට
නෙමෙයි. ඊළඟට මාධ්‍ය පාලනයට බලයක් ලැබෙනවා කියලා කියන්නේ කලින් අපි කතා කළා මාධ්‍ය අයිතිකාරයන්ට ඕනේ යාළගේ channel එක බලන තත්වයට විතරක් අපිව පත් කරගන්න. ඒගොල්ලන්ට ඕන විදිහට අපිව හිතන්න පුරුදු කරන්න. ඒ දෙකේම අවසාන අරමුණ පරම අභිප්‍රාය වාණිජ්‍ය ලාභ ලැබීම. එයාලගේ ලාභය වැඩි කර ගැනීම. එහෙනම් කලින් කතා කරපු අවස්ථා දෙකේදීත් මේ අවස්ථාවේදීත් අපි කියනවා මාධ්‍ය හිමිකරුවන්ගේ එකම අරමුණ පරම අභිප්‍රාය ලාභය වැඩි කර ගැනීම. ඒ වෙනුවෙන් අපේ ඇස කන පිනවන අහලා සතුරු වෙන දැකලා සතුරු වෙන විචිත්‍රවත් සංදේශ ඉදිරිපත් කරනවා. පුද්ගලයා තමන්ගේ මාධ්‍ය පරිහරණයේ සැබෑ ඉලක්ක යටපත් කරගෙන විචිත්‍රවත් ආකෘති වලට යටත් වෙනවා. උට ඇත්තටම ඕනේ වනේ මේ ඌ බලන්නේ. හරිද? මාධ්‍ය හිමිකරුවන්ගේ අවශ්‍යතාවය ඉෂ්ටක වෙනවා. අපි ඒගොල්ලෝ ඉදිරිපත් කරන මල විකාර බලන්න පුරුදු වෙනවා කියන්නේ මාධ්‍ය අයිතිකාරයාගේ ලාභ ලැබීමේ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. එහෙනම් ළමයි එහෙනම් ඒ අයහපත් බලපෑමෙන් අත් මිදිලා Taman ගිලක් අනුව ස්වාධීනව මාධ්‍ය තුල කටයුතු කිරීමේ බලය වැඩි කරගන්න මාධ්‍ය සාක්ෂරතාවය වැදගත් වෙනවා. මාධ්‍ය වලින් අපිට ඉදිරිපත් කරන වාණිජ්‍ය දේශපාලන දෘෂ්ටිවාද වලින් අත් මිදෙන්න. උන්ට ඕන විදිහට අපේ පරිභෝජන රටාව වෙනස් කරගන්නේ නැතුව උන්ට ඕන විදිහට දේශපාලන තීරණ ගන්න නැතුව ඉන්න අපිට මාධ්‍ය සාක්ෂරතාවය වැදගත්. ඊළඟ හතරවෙනි පාඩම සමාජ මාධ්‍ය යහපත් බලපෑම අයහපත් බලපෑම උපරිම හතර මතක තියාගත්තාම ඇති. පරිශීලකයටම සංස්කරණය කරන්න පුළුවන් උදාහරණයක් දොරටුපාල ක්‍රියාවලියකට යටත් වෙන්නේ නැතුව Tamanගේ Facebook පිටුවේ තොරතුරු Tamanට පුළුවන් වාර්තා කරන්න. අධ්‍යාපනයට යොදා ගන්න පුළුවන් මේ YouTube එකට දාන වීඩියෝ හරහා අධ්‍යාපනික වීඩියෝ පට. ව්‍යාපාරික කටයුතු වලට අපිට පුළුවන් Facebook පිටුව හරහා නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න, ඕඩර්ස් ගන්න, කස්ටමර් ෆීඩ්බැක්, ඒ කියන්නේ පාරිභෝගික ප්‍රතිචාර ලබා ගන්න, ඒව හරහා ව්‍යාපාරය දියුණු කරගන්න. නිර්මාණශීලීත්වය බෙදා ගන්නවා ලියන කවි Facebook එකේ දාලා වාගේ කවි රස විඳින පරිශීලකයෝ පිරිසක් ඔයාගේ වටේ ෆෑන් බේස් එකක් හදා ගන්න පුළුවන්. ඒව හොඳ බලපෑම්. නරක බලපෑම් විදිහට ගත්තොත් ගැඹුරු සමාජීය කම්පන ඇති වෙනවා. Facebook එකේ ලයිව් යනවා වලි ඒක හරහා ප්‍රචණ්ඩත්වයේ වර්ධනය වෙනවා. පුද්ගලයා තනි වෙනවා, මානසික පීඩනයට ලක් වෙනවා. Facebook එක ඇතුලේ තමන්ගේ අතිශය පුද්ගලික ඡායාරූප ලීක් වුණොත් සමාජයට මුණ දෙන්න බැරුව හුදකලා වෙනවා, මානසික කම්පනයකට ලක් වෙනවා. ෆේක් accounts ගොඩක් අය මුණ දෙන ප්‍රශ්නයක්. Facebook එක තුල ව්‍යාජ ගිණුම් නිසා තමන්ගේ චරිතයට හානි වෙන්න පුළුවන්. මාර්ගගත රැවටීම් වලට ඔන්ලයින් රැවටෙනවා, බ්ලැක්මේල් කරනවා, රැවටෙනවා. හරිද? රටේ ආර්ථික සමාජ කරුණු ගැන ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා, හුවමාරු වෙනවා. එහෙනම් පුතේ අපි ප්‍රශ්න 5ක් සාකච්ඡා කරලා ඉවරයි. 4ක් සාකච්ඡා කරලා ඉවරයි. හරිනේ? ඊළඟට 5 වෙනි ප්‍රශ්නේ අපි ලබන බ්‍රහස්පතින්දා සාකච්ඡා කරනවා. හරි, එතකොට අපිට අර සුව කේන්ද්‍රය ගැන වැඩිපුර කතා කරන්න පුළුවන්. 5 6 7 ප්‍රශ්න 3යි තියෙන්නේ. හරිද? මේ ටික ගොඩ දාගත්තොත් ඔයාගේ අවසාන වාර විභාගයේ සුප්‍රියට ගොඩ දාන්න පුළුවන් ඔයාට. හරි, ඒ නිසා මේ මාසේ අපිට බදාදා බ්‍රහස්පතින්දා දින ආසන්න වශයෙන් තව තියෙනවා ළමයි. බදාදා 3යි බ්‍රහස්පතින්දා 3ක් මට මතක විදිහට. එතකොට අපිට තියෙනවා ප්‍රශ්න 3ක් සාකච්ඡා කරන්න. එතකොට දවස් 6ක් තියෙනවා. එක ප්‍රශ්නයකට දවස් 2 ගන්න අපිට පුළුවන් පේපර් එක ඉවර කරගන්න. නොවැම්බර් මුල සිට තියරි පන්ති නැවත අර මාධ්‍ය සාක්ෂරතාව පාඩමෙන් නතර කරපු තැනින් පටන් ගන්නවා. හරිද? ඔන්ලයින් දරුවන්ට ටියුට් එක එවනවා ගෙවල් වලට. රයිට්. එහෙනම් අද රැයට YouTube එකට වීඩියෝ එක වැටෙයි. රෙකෝඩින් එකේ ප්‍රශ්න තිබුණොත් නැවත මේක බලන කට්ටියට මුලින්දම්ම නැවත ඔන්න පැහැදිලි කළා. එහෙනම් අපි අදට අවසන් කරමු. ලබන බ්‍රහස්පතින්දා නැවත මුණ ගැහෙමු. මාන්සිලා වැඩ කරන්න, පාඩම් කරන්න, ඉලක්කයක් තුල ජීවත් වෙන්න. මේ ගොඩ දාගෙන කැම්පස් යනවා. තමන්ගේ ජීවිතේ ගොඩ දා ගන්නවා, ලස්සන කර ගන්නවා, තමන්ගේ නිදහස තමන්ට අයිති කර ගන්නවා කියලා හිතන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්, බුත් සරණයි, ජේසු පිටයි. good night, bye.